Tries fast. මෙහෙන් දැම්මා එහෙන් ගත්තා. ලොව ජනප්‍රියම ටික්ටොක් තරුව ලෙස සැලකෙන කාබිලාමේ පසුගියදා ඇමරිකාවේ ආගමන විගමන නිලධාරීන් රඳවා ගැනීමෙන් පසු ඇමරිකාවෙන් පිටව ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති පරිදි ඔහු වීසා බලපත්‍රය කල්ලිකුත් වූ පසුවත් ඇමරිකාව තුළ රැඳී සිටි බවට ලද චෝදනා හේතුවෙනුයි එලෙස රැඳවුම් බහරයට ගෙන ඇත්තේ. ඒ ලාස් වේගාස්හිදී. ඒ අනුව ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ආගමන මර්ධනයට හසු වූ පුද්ගලයින් සිය ගණනක් අතරට කාබිලාමේද එක්ව තිබෙනවා. මේ වන විට වීසා රහිත පුද්ගලයින් සොයා ඇමරිකාව පුරා වැටලීම් දිගින් දිගටම සිදු කරන අතර පිටුහල් කිරීම්ද වැඩි වශයෙන් වාර්තා වනවා. ඇමරිකාවෙන් පිටව යාම සම්බන්ධයෙන් කාබිලාමේ මේ වනතෙක් ප්‍රසිද්ධියේ මාධ්‍ය වෙත අදහස් පළ කර නැහැ. ඔහු ඇමරිකාවෙන් පිටව ගිය දිනය සහ ඔහු දැන් සිටින රට පිළිබඳව තවමත් රසිකයින්ට හෙළිකර නැති බවද වාර්තා වනවා. කාබිලාමේ රඳවා තබාගත් දිනේම නිදහස් කළ බවත් ඉන් අනතුරුව ඇමරිකාවෙන් පිටව ගිය බවත් ඇමරිකානු බලධාරීන් පවසනවා. ටික්ටොක් අනුගාමිකයින් මිලියන 162.3ක් සිටින 25 හැවිරිදි කාබිලාමේ සෙනගාලියානු ඉතාලි ජාතිකයෙකු බවයි වාර්තා වන්නේ. කොවිඩ් වසංගත අතරතුර කාලසීමාවේදී මුහුණේ ඉරියව් ඇතුළත් කරමින් නිර්මාණය කළ නිහඬ වීඩියෝ මගින් ටික්ටොක් හරහා ඔහු ලොව පුරා ජනප්‍රිය වී තිබුණා. යුරෝපයේ ඉඳලා ලංකාවට මොහොතින් සල්ලි යවන්න තියෙන ආරක්ෂිතම සහ පහසුම ක්‍රමය ගැන ඔබ දන්නවද? ඒ තමයි Tries fast. මෙහෙන් දැම්මා එහෙන් ගත්තා. VSL YouTube නාලිකාව. VSL අදම සබ්ස්ක්‍රයිබ් කරන්න.